මේ ලෙසන එකදී බලමු කොහොමද ඉන්වොයිස් එක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි කරන්නේ මේ වම් පැත්තේ මේන් මෙනු එකේ jobs කියන link එක click කරන්න. මෙතනින් අපිට ඉන්වොයිස් එක හදාගන්න ඕනේ job එක. අපි දුන්නේ පළවෙනි job එක කියලා. මේකේ more කියන link එකට ගිහිල්ලා view details යන්න. මෙතන තියෙනවා අන්තිමට create invoice කියලා බටන් එකක්. මේ බටන් එක click කළාට පස්සේ මේ job එකට අදාළ invoice එක create වෙනවා. අපිට message එකක් විතර පෙන්නනවා invoice was successfully created කියලා. ඊළඟට මේ invoice කියන section එකට ගියොත් මේ link එක click කළොත් ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් මේ හදපු invoice එක. ඒ job එකට අදාළ invoice එක මෙතන create වෙලා තියෙනවා. එතෙන්දී job code එක මෙතනින් පෙන්නනවා. මෙතන invoice value එක, invoice amount එක, amount paid අපි තාම මේකට payments කරලා නැහැ. balance එකේ විදිහටම පෙන්නනවා. payment status එක pending කියලා තමයි පෙන්නන්නේ. මෙතන මේ more කියන link එකේ තියෙනවා view final bill කියලා කියන්නේ මේ link එක click කළොත් ඒ invoice එක අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන invoice එක. මේක අතර estimate එක විදිහමයි. එකම වෙනස මෙතන e-signature එක වැටෙනවා. මෙතන bank details පෙන්නනවා. ඒ වගේම මෙතන මේ print invoice කියන බටන් එක click කළොත් මේකෙන් PDF එකක් හැදෙනවා. මෙතනින් ඔයාලට මේක print එකට යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් PDF එකකට download කරගන්නත් පුළුවන්.